කොලෙස්ටරෝල් වලට කන්න හොඳම කෑම වර්ග පහ මොකක්ද? ඒක තමයි අද කියන්නේ මේ අමුතු ඩොකා. කොලෙස්ටරෝල් කියන්නේ අපිට අවශ්‍ය දෙයක්. කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා හෝමෝන් හදන්න, විටමින් හදන්න. හැබැයි වැඩිපුර කොලෙස්ටරෝල් තිබ්බොත් අපිව රෝගී කරන්නත් මේ කොලෙස්ටරෝල් වලට පුළුවන්. කොලෙස්ටරෝල් වර්ග කීපයක්ම තියෙනවා. මේකින් හොඳ කොලෙස්ටරෝලුත් තියෙනවා, නරක කොලෙස්ටරෝලුත් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු හොඳ කොලෙස්ටරෝල් ගැන. HDL කියන්නේ අපිට හොඳ කොලෙස්ටරෝල් වර්ගයක්. HDL වලින් අපිට හෘදයාබාධ ඇති වෙන්න තියෙන අවදානම අඩු කරනවා. ඒ වගේම ඇඟේ තියෙන විශේෂයෙන් ලේ වල තියෙන වැඩිපුර තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්නත් මේ HDL වලට පුළුවන්. ඒ වගේම තමයි නරක කොලෙස්ටරෝලුත් තියෙනවා. LDL කියන්නේ මේ විදිහට නරක විදිහට අපිට බලපාන කොලෙස්ටරෝල් එකක්. LDL වැඩි වුණොත් එහෙම අපිට හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් අවදානම් වැඩි. ඒ වගේම තමයි අපිව වෙනත් ආබාධ ඇති කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ HDL කියන හොඳ කොලෙස්ටරෝල් එක වැඩි කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම LDL කියන නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේකට අවශ්‍ය ආහාර වර්ග ගැන තමයි මම ඊළඟට කියන්නේ. අංක 1 අලිගැට peer. අලිගැට peer වලට පුළුවන් LDL කියන නරක කොලෙස්ටරෝල් එක අඩු කරලා HDL කියන හොඳ කොලෙස්ටරෝල් එක වැඩි කරන්න. ඉතින් අලිගැට peer වැඩිපුර කන තරමට ඔයාගේ කොලෙස්ටරෝල් මට්ටමත් අඩු කරගන්න පුළුවන්. අංක 2 මාළු වර්ග. විශේෂයෙන් පොඩි මාළු වර්ග. මේ මාළු වල තියෙනවා ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියලා දෙයක්. ඉතින් මේකට පුළුවන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න. ඉතින් මාළු කන එකත් කොලෙස්ටරෝල් වලට ඉතා හොඳ දෙයක්. අංක 3 කජු වර්ග. විශේෂයෙන් ලංකාවේ තියෙන කජු, වෝල්නට්ස්, ආමන්ඩ් මේ හැම දෙයක්ම කරන්නේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන එක. අංක 4 ඔලිව් ඔයිල්. ඔයාලා ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා නම් ඔලිව් ඔයිල් වලටත් පුළුවන් රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න. අවසානයේදී අංක 5 ඕට්ස්. ඔයාලා ඕට්ස් කෑමට එකතු කරගන්නවා නම් ඕට්ස් වලටත් පුළුවන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න. විශේෂයෙන් කොලෙස්ටරෝල් අවශෝෂණ මට්ටම අඩු කරන්න ඕට්ස් වලට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් කරුණක් අරගෙන අපි ඊළඟ සතියේත් හමු වෙමු මේ අමුතු ඩොකා YouTube channel එකේ.